හෙයා එක්ස්ටෙන්ෂන් එකක් කරන ක්ලයන්ට් කෙනෙකුට හෝ හෙයා එක්ස්ටෙන්ෂන් කරන ස්ටයිලිස් කෙනෙකුට අද මේ මම කරන වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. දැන් මේ මගේ අතේ තියෙන්නේ හියුමන් හෙයා බන්ඩල් දෙකක්, දෙකම කර්ලි හෙයා ටයිප්. එතකොට මම අද කතා කරන්න හදන්නේ මේ දෙකේ තියෙන වෙනස ගැන. හරි? එතකොට මම මේ හෙයා බන්ඩල් එක ගත්තොත් මම කියන්නේ මේකේ තියෙනවා කියලා සින්තටික් හෙයාවත් එහෙම නැත්නම් වෙන මොනවත් හොය මම තියනවා කියලා කියන්නේ නැහැ. මේක ඇවිල්ලා හියුමන් හෙයා එකක් තමයි. එතකොට සාමාන්‍ය විශේෂයෙන් ක්ලයන්ට් කෙනෙක් විදිහට ගියහම ගොඩාක් වෙලාවට බලනවා එක්ස්ටෙන්ෂන් එකක් දාද්දි මේක රියල් හියුමන් හෙයාද කියලා. එතකොට සෙල් කරන තැනින් උනත් කියනවා ඔව් මේක හියුමන් හෙයා එකක් තමයි කියන එක. එතකොට බැලුමට මේ හෙයා එකේ තියෙන බන්ඩල් එක මේකේ කර්ලි ටයිප් මේ විදිහ විතරක් නෙමෙයි කර්ලි වේවි ඕන විදිහක් මේක හදන්න පුළුවන්. මේ ඇවිල්ලා නැචුරල් කර්ල් එකක් නෙමෙයි. මේක නැචුරලි හැදිච්ච කර්ල් එකක් නෙමෙයි ප්‍රොසෙසින් සිස්ටම් එකකින් හදපු එකක්. ඒතර මේ සම්බන්ධව තමයි ගොඩාක් වෙලාවට ක්ලයන්ට්ස්ලා විදිහටත් ස්ටයිලිස්ලා විදිහටත් සමහර අයට මේ නොලෙජ් එක නැහැ. එතකොට මේගොල්ලෝ හෙයා එකක් ගන්න ගියාම මේකේ තියෙන ලස්සන දැකලා ඒක ඩිරෙක්ට්ලිම පර්චේස් කරනවා. පර්චේස් කරලා හෙයා එකට ෆික්ස් කරාට පස්සේ තමා ඔයගොල්ලන්ට ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ. මොකද ඔයා හෙයා එකට ඔයාගේ වේවි වෙන්න පුළුවන්, ඔයාගේ හෙයා එක කර්ලි වෙන්න පුළුවන්. මේ ස්පෙෂලි මේ දේ වෙන්නේ කර්ලි and වේවි හෙයාස් වලට. එතකොට ඔයගොල්ලෝ ඒ හෙයා එකත් එක්ක මැච් කරලා ගත්තට පස්සේ ඔයගොල්ලෝ වොෂින් ටයිම් කීපයක් මේක වොෂ් කරද්දි සමහර විට වොෂින් ටයිම් දෙකක් තුනක් වෙන්න පුළුවන්, නැත්නම් සති කීපයක් වෙන්න පුළුවන්, නැත්නම් උපරිම මාස දෙකක් තුනක් යද්දි මේ කර්ල් එක ආයෙ දිගෑරෙන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ ඔයාගේ හෙයා එකේ තියෙන කර්ල් එක වෙන විදිහකටත් මේක ටිකක් දිගෑරිච්ච කර්ල් එකක් විදිහට කර්ල් එකක් නම් ඕ වේවි එකක් නම් ටිකක් දිගෑරිච්ච වේවි එකක් විදිහට තමයි තියෙන්නේ. right? එතකොට මේ හෙයා බන්ඩල් එක ගත්තොත් බැලුමට අරකි තරම් ලොකු නීට් එකක් නැහැ. හැබැයි කර්ල් එකක් තියෙනවා. ඒ කර්ල් එක ඇවිල්ලා නැචුරලි හැදිච්ච කර්ල් එකක්. මේ කර්ල් එක මේට වඩා පොඩ්ඩක් හෝ අපි සාමාන්‍ය කර්ලි කෙයා ප්‍රොඩක්ට්ස් වගේ දේවල් පාවිච්චි කරලා තියාගත්තොත් මේට වඩා කර්ල් එක වැඩි වෙනවා මිසක් මේක වා පාවිච්චි කරන්නේ අවුරුදු 2ක් වෙන්න පුළුවන් 3ක් වෙන්න පුළුවන් නැත්නම් ඊට වඩා වැඩි කාලයක් වෙන්න පුළුවන්. ඒ කාලය ඇතුළත මේ කර්ල් එක ඩිවලොප් වෙලා කර්ල් එක වැඩි වෙනවා මිසක් මේ හෙයා බන්ඩල් එකේ වගේ කර්ල් එක ඉක්මනට ෂේඩ් වෙලා යන්නේ නැහැ. දැන් මේ හෙයා බන්ඩල් දෙක එකලග තිබ්බොත් ගොඩක් වෙලාවට ස්පෙෂලි ක්ලයන්ට්ස්ලා සමහර ස්ටයිලිස්ට්ලාත් ඉන්නවා මේ දෙකෙන් චූස් කරගන්න ඉස්සෙල්ලාම මේ හෙයා එක. මොකද මේ හෙයා එකේ තියෙන නීට්නස් එකට හිතනවා මේ හෙයා එක තමයි හොඳටම කර්ල් කියලා. මේකේ මම ඉස්සෙල්ලා මෙන්ෂන් කරන්න ඕනේ මේකේ තියෙන කර්ල් ටයිප් දෙකම එක වගේ නෙමෙයි. but anyway මේ හෙයා එකේ ටයිප් එකටම කර්ල් එකක් ප්‍රොසෙස් කරලා වුණත් හදන්න පුළුවන්. වේවි එකක් වුණා නම් වේවි එකක් හදන්න පුළුවන්. මට මේ වෙලාවේ හොයාගන්න පුළුවන් උනේ ප්‍රොසෙස් කරපු මේ කර්ල් ටයිප් එක තමයි. එතකොට ඒ දෙකේ වෙනස ඇරෙන්න තමන්ගේ හෙයා එකට මැච් වෙනවා නම් මේ වගේ ටයිප් බන්ඩල් එකක් දැක්කහම මේ වගේ ටයිප් බන්ඩල් එකක් එක්ක ක්ලයන්ට් ගොඩාක් වෙලාවට තෝරගන්නවා මේක. මොකද මේ හෙයා බන්ඩල් එකේ තියෙන කර්ල්ස් වල තියෙන නීට් එක. මම ඔයගොල්ලන්ට සිම්පල් ටෙක්නික් එකක් කියන්නම්. මේ එකක් විතරයි. මේට වඩා ගොඩක් දේවල් තියෙනවා හෙයා එක හොයාගන්න. but easily identify කරගන්න පුළුවන් ටෙක්නික් එකක් තමයි මේක. කර්ල් හෙයා එකක් unprocessed නම් හොඳට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ මේ තරම් නීට් කර්ල් එකක් කවදාවත් හැදෙන්නේ නැහැ. රියල් හියුමන් හෙයා වල කර්ල් එක unprocessed නම් මේ තරම් නීට් කර්ල් එකක් හැදෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක very neat කර්ල් එකක් තමයි තියෙන්නේ. මේක ඒ අදාළ කර්ල් පැටර්න් එක අනුව එක එක ඒවල බෙන්ඩ්ස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ඊවන් ටෝන් එකක් එන්නේ නැහැ. ඊවන්ලි කර්ල් එක හැදෙන්නේ නැහැ. නැචුරල් කර්ල් හෙයා එකක් නම්. but මේක හියුමන් හෙයා එක්ස්ටෙන්ෂන් එකක් තමයි. ඒතකොට ඔයගොල්ලන්ට මේකට බලන්න ගත්තහම බලන්න පුළුවන් මේකේ කර්ල් එක තියෙනවා. but අර වගේ ඊවන් වෙලා නැහැ. ගොඩාක් ඊවන් කර්ල් එකක් නෙමෙයි. සමහර තැන්වල ෆ්‍රිසි වෙච්ච කෑලි පවා තියෙනවා. එතකොට මේ වගේ තමයි හැමතිස්සෙම හියුමන් හෙයා එකක් නැචුරලි කර්ල් හියුමන් හෙයා එකක් හැදෙන්නේ. ඒතකොට මේක දැක්කහම ගොඩාක් වෙලාවට ක්ලයන්ට්ස්ලා කරන මිස්ටේක් එකක් තමයි මේක නිකන් ෆ්‍රිසි නිසා මේක නෙමේ හොඳ හෙයා එක. මේක තමයි හොඳ මේ නීට්ලි තියෙන හෙයා එක කියලා මේ හෙයා එක තමයි පික් කරන්නේ. හැබැයි මේ හෙයා එක පික් කරලා ටික දවසක් යද්දී ඔයගොල්ලන්ට මේ හෙයා එක යූස් කරන්න බැරි වෙනවා. කාලෙත් එක්ක මේ වොෂ් වෙද්දි මේකේ කර්ල් එක ෂේඩ් වෙනවා.
හැබැයි මේ වගේ hair එකක් purchase කරපු කිසිම කෙනෙක් කවදාවත් ඒ ගැන ස්ට්‍රගල් කරන්න වෙන්නේ නැහැ මේකේ කර්ල් එක ගියා කියලා. සහ මේ තියෙන ෆිසිනස් එක වුණත් අපි මේක දැනට එක බන්ඩල් එකක් විදිහට තියෙන්නේ. මේක hair එකකට ෆික්ස් කරද්දි මේක අපි චූටි පීසස් වලට හදලා ඩිවයිඩ් කරලා තමයි ෆික්ස් කරන්නේ. එතකොට මේ තියෙන ෆ්‍රිසිනස් එක නැති වෙලා ඉන්ඩිවිජුවල් පීසස් වලට හැදිලා එද්දි කර්ල්ස් ටික හරියටම ආගේ hair එකත් එක්ක බ්ලෙන්ඩ් වෙනවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියන්න හැදුවේ කර්ල් hair එකක්, wavy hair එකක් හෝ hair extension එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hair extension එකක් ෆික්ස් කරන ආටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ hair එක තමන්ගේ ක්ලයන්ට් හෝ තමන්ට hair එක ෆික්ස් කරන්න පික් කරගද්දි ඔය ගැන කන්සිඩර් කරන්න, ස්පෙෂලි කර්ල් ඇන්ඩ් wavy hairs පාවිච්චි කරන අයට. මොකද ඕකේ ස්ට්‍රේට් වලදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ස්ට්‍රේට් hair එක කොහොම කරත් ස්ට්‍රේට් කර්ල් ටයිප් මැච් කරනවා නම් ඩෙෆිනිට්ලි processing hair එකකට යන එක අපි රෙකමන්ඩ් කරන්නේ. unprocessed virgin curl වලට යන්න කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ එක්ස්ටෙන්ෂන් එක කරන්න කලින් හරි කන්සල්ටේෂන් එකක් කරන් ඔයගොල්ලෝගේ එක්ස්ටෙන්ෂන් එක කරගන්න. එතකොට එහෙම වුණොත් කවදාවත් එක්ස්ටෙන්ෂන් එක කරලා ටික දවසක් යද්දී hair දෙක blend නොවී තියෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් යන්න ඇති කියලා මේ curl hair සම්බන්ධව මම කරපු අද වීඩියෝ එකෙන් කොහොමද process curl එකක් සහ natural curl එකක් වෙන් කරලා අඳුරගන්නේ කියන එක. ඉතින් ඔයා hair extension කරන stylist කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් client කෙනෙක් විදිහට වෙන්න පුළුවන්. තමන්ගේ hair එක curly හෝ wavy hair එකක් නම් extension එකක් pick කරන්න කලින් මේ ගැනත් consider කරන්න. consider කරලා ඔයගොල්ලෝගේ hair එක ලස්සනට හදාගන්න කියලා මම ඔයගොල්ලෝ හැමෝටම කියනවා.